ආරාණිපාතින් වැස්ස අදගෙන හැලුණත් මහා සුලිසුලන් හැමුවත් පරාජය වෙන්නේ නැති මිනිස්සු ඉන්න රටක් තමයි ජපානය. ජපානය ගත්තහම ජපානය කියන්නේ නැගෙනහිර ආසියාතික කලාපයේ තියෙන රටක්. එක පැත්තකින් පැසිෆික් සාගරය අනිත් පැත්තෙන් ජපාන් මුහුද තියෙන දූපත් විශාල ප්‍රමාණයකින් එකතු වෙලා නිර්මාණය වෙච්ච රටක්. ප්‍රධාන වශයෙන් හොක්කයිදෝව කියන්නේ තනි ප්‍රාන්තයක්. ජපානයේ ප්‍රධාන වශයෙන් ප්‍රාන්ත කීයක් තියෙනවද? 47ක් තියෙනවා. ඒ ප්‍රාන්ත 47 ඇතුලේ තියෙන විශාලතම තනි ප්‍රාන්තය තමයි තනි දූපත තමයි හොක්කයිදෝව කියලා කියන්නේ. විශේෂයෙන්ම මෙතන මේ තැටි භූකාරක ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. ඒක තමයි ඔය නිරන්තරයෙන් ජපානයේට භූකම්පන ඒ වගේම විවිධ ස්වභාවික ව්‍යසනයන් එන්නේ. ඉතින් අපිට මේ රට ඇතුලෙන් ගන්න තියෙන හොඳම දේ තමයි කොච්චර මේ රටට ස්වභාවික ආපදා ආවත් කිසිම දවසක ඒ රට මොකක් වෙන්නේ නැද්ද? වැටෙන්නේ නැහැ. එච්චර හයියක්. ඒ කියන්නේ මිනිසුන්ගේ හිත ඇතුලේ මහා හයියක් වෙනවා. මෙනිමෝ මකෙසු වැස්ස ධාරානිපාතින් වැස්ස අදගෙන හැලුණත් වැටෙන්නේ නැති, කඩා වැටෙන්නේ නැති කසනිමෝ මකෙසු. අය මහා සුලිසුලන් හැමුවත් කවදාවත් ජීවිතේ පරාජය වෙන්නේ නැති. අය මිනිස්සු ඉන්න රටක් තමයි ජපානය කියලා කියන්නේ.